වෙනසුලා සහ ඇමරිකාව අතර මේ මතභේදකාරී තත්ත්වයේ ඉතිහාසය කතා කළොත් ඔව් දැන් වෙනසුවෙලාව කැටපොල්ලකින්වත් ගැහුවේ නැහනේ ඇමරිකාවට. ඉතින් එහෙම ගැටුමක් කියලා දෙයක් නැහැ. දැන් ට්‍රම්ප් ජනාධිපතිතුමාම මදුරෝ අල්ලගෙන අවිල්ලා දුන්න පුවත්පත් සාකච්ඡාවේ කියන්නේ වෙනසුවෙලාව ඇමරිකාවට අයිති තෙල් කර්මාන්තය හොරකම් කරයි කියලා. දැන් ඒ තෙල් කර්මාන්තය කියලා කියන්නේ 1976 ජනසතු කරපු කොම්පැනි. දැන් අපේ රටේ ජනසතු කරා ෂෙල් කම්පැනි ජනසතු කරා 1962. ඒක ලෝකේ රටවල් තමුන්ගේ අමුද්‍රව්‍ය පාවිච්චි කරලා පිටරට කම්පැනි තමුන්ව පූරා කරනවා කියලා හිතුවොත් හරි වේවා වර්ධි වේවා තමුන්ගේ රටේ ඒ වස්තු සම්පත් තියෙන නිසා ඒව ජනසතු කරනවා. මේ ජනසතු කිරීම 1976 කරුණේ යුගෝ ෂාවෙස් පත්ත පළාතක හිටියෙත් නැහැ. මදුරෝ කොහොමටත් දේශපාලනට ඇවිල්ලත් නැහැ. මං හිතන්නේ ඒ වෙනකොට ඉපදිලත් නැහැ. ඉතින් ඔය 1976 සතු කරපු තෙල් ටික ආපහු අල්ලගන්න බලනවායි කියලා ට්‍රම්ප් ජනාධිපතිතුමාම කියනවා මේ අපේ තෙල් හොරකම් කරා කියලා. ඒගොල්ලන්ගේ තෙල් තමයි වෙනසුවෙලාව කියන රටේ තෙල්. නැත්නම් වෙන කොහෙන් හරි කිනල්ල එතන ගබඩා කරේ නෑනේ. ඒ තෙල් ටික ආපහු අල්ලගන්න දරන උත්සාහයක්. අනිත් එක ට්‍රම්ප් ජනාධිපතිතුමා කියලා තියෙනවා මෙතෙන් පටන් අපි යම්කිසි සංක්‍රාන්තික කාල පරිච්ඡේදයකදී වෙනසුවෙලාව පාලනය කරනවා කියලා. we are going to run. අපි මේක ආණ්ඩු කරනවා කියලා. ඉතින් කොහොමද මේ එකපාරට ගහලා ජනාධිපති උත්සංගන ගිහිල්ලා නමුත් ඒ රටේ හමුදාවක් තියෙනවා තව ආණ්ඩුවේ ඉතුරු කට්ටියක් ඉන්නවා දැන් තාවකාලික ජනාධිපති වරියකුත් ඉන්නවා වෙන රටක නායකයෙක් කියනවා අපි මෙතන් ඉඳන් මේ අපි තමයි පාලනය කරන්න කියලා. එතකොට පුවත්පත් කලාවේදී අහපුවාම කවුද පාලනය කරන්න කියලා එතකොට කිව්වා මේ මාත් එක මේ පිටිපස්සේ ඉන්න කට්ටිය කියලා. පිටිපස්සේ ඉන්න කට්ටිය ට්‍රම්ප් ජනාධිපතිතුමාගේ ඇමරිකානු කැබිනට්ුවේ ඉන්න විදේශ ලේකම් කියන විදේශ ඇමතිතුමායි ආරක්ෂක ලේකම්තුමායි. ඒ රටේ හැටියට ආරක්ෂක ඇමති. ඒක අර පරණ යටත් විජිත ලෝකයේ දැන් පේන්නේ නැති යටත් විජිත යුගයකට ආපහු ලතින් ඇමරිකාව අදගෙන යන්න උත්සාහ දරනවා ට්‍රම්ප් ජනාධිපතිතුමා. ඒක හරියන්නේ නැහැ. උතන ලොකු පටලවිල්ලක් පටල වෙනවා ඇමරිකා එක්සත් ජනපදේ වෙන රටක් පාලනය කරන්න ගිහින්. මෑතක වෙච්ච සිදුවීම් දාමයක් තිබෙනවා. දැන් නෞකා කිහිපයක් ඇමරිකාව බාරයට ගන්නවා සහ නඩු පැවරීමකුත් සිද්ධ වුණා නේද? ඔව් දැන් ඇමරිකාව කියන්නේ ට්‍රම්ප් ජනාධිපතිතුමා කියනවා මදුරෝ ජනාධිපතිතුමා සහ එයාගේ බිරිඳවත් උසගෙන ඉඳලා තියෙනවා. මේ දෙගොල්ලන්ට විරුද්ධව නඩු පවරනවා කියලා මේ මත්ද්‍රව්‍ය භයානක මත්ද්‍රව්‍ය ඇමරිකාවට එව්වයි කියලා. නමුත් ඇමරිකා එක්සත් ජනපදයේ මේ මත්ද්‍රව්‍ය විරෝධී සංග්‍රාමයක් කියලා තමයි කියන්නේ. ඒක බුෂ් ජනාධිපතිතුමාටත් කලින් ඒ පටන් ගත්තු ඒ මෙහෙයුම් ඒක කරන්නේ ඒ කරන රාජ්‍ය ආයතනයේ අවුරුදු පතා වාර්තා ඉදිරිපත් කරන කොංග්‍රස් එකට. ඒ කියන්නේ පාර්ලිමේන්තුවට. නමුත් 2025 කියන්නේ මේ ඉපරදා ඉක්ුත් වෙච්ච අවුරුද්දේ පවා වෙනසුවෙලාව නම් කළ නැහැ ඇමරිකාවට ඉසිල්ලසකිනුත් සැලකිය යුතු ප්‍රමාණයකින් මත්ද්‍රව්‍ය එවන රටක් හැටියට. ඒ මත්ද්‍රව්‍ය එන්නේ මෙක්සිකෝ දේශ සීමාව හරහා. ඒක ඒව නිෂ්පාදනය වෙන්නේ කොලොම්බියාවේ. ඔය රහසගත තැන්වල ඒ මත්ද්‍රව්‍ය ඒව නිෂ්පාදනය කරන ඒ ගෑන්ග්ස් කාටල් කියලා කියන ඒ සංගතය. වෙනසුවෙලාව ඔකට ගෑවිලා තියෙනවා කියලාවත් ඇමරිකානු රාජ්‍ය ආයතන වලින් කියලා නැහැ. නමුත් දැන් මේ නඩුවක් පවරන්න යනවා නිව්යෝක් නගරේ මදුරට විරුද්ධව මේ සම්බන්ධයෙන්. එහෙනම් අවුරුදු ගානක් තිස්සේ ඔක තියෙන්න තිබුණේ නැහැ. නඩුවට දැම්මේ 2020. ඒ කියන්නේ ට්‍රම්ප් ජනාධිපතිතුමාගේ පහුගිය වාරේ අන්තිම අවුරුද්දේ 2020 එක. ඉතින් ඒගොල්ලෝ දේශපාලන වශයෙන් දාපු නඩුවක්. නමුත් මම කිව්වා වගේ ඇමරිකාවේ කවුරුත් කියන දැන් මෙතන ෆෙන්ටනිල් කියලා තියෙනවා මේ බෙහෙත් වර්ගයක්. ඒක අත්වසම අත්දැකී වෙන බෙහෙත් වර්ගයක්. ඒක වෙන රටකින් නිෂ්පාදනය කළා වෙනසුවෙලාව නෙමෙයි තවත් රටවල් හරහා ඇමරිකාවට එනවා. ඉතින් ඒ රටවල් සම්බන්ධ මොකුත් කරන්නේ මෙන්න මේක පාවිච්චි කරලා බොරු චෝදනාවක් මේ වෙනසුවෙලානු ජනාධිපති උස්සන් යනවා. ඒ කියන්නේ වෙනසුවෙලාව අල්ලගන්න මේ කරන උත්සාහයක්. නමුත් අර කෝල්ල බබාට වෙච්ච වැඩේ තමයි දැන් මේ වෙන්නේ. ඒ හේතුව මේ ඔයාලට පාලනය කරලා එතන දැන් තෙල් කර්මාන්තය අල්ලගන්න යනවා නම් ඉතින් එතනට ගොඩ බහින්න වෙනවා. මේ ගොඩ බැස්සාම දැන් අපි දැක්කනේ ඇෆ්ගනිස්තානේ. ඒකෙන් ඊළඟට ඇමරිකාවට ලොකු උත්සාහයක් දරන්න වෙනවා උතරින් එළියට. එතකොට දැන් මදුරෝ සහ බිරිඳ අධිකරණයට ඉදිරිපත් කිරීමට සූදානම් බවක් වාර්තා වෙනවා. දැන් නිව්යෝක් අධිකරණයකට ගෙනාපුවාම ඒ වගේ දේවල් කරන්න අමාරුයි. අනිත් එක මේගොල්ලන්ට මේක ඔප්පු කරගන්නත් අමාරු වෙයි. අන්තිමට පඹගාලක පැටලෙන්නේ ට්‍රම්ප් ජනාධිපතිතුමා. ඒතුව මෙයාව මරලා දාන්නත් බෑ. නිකන් තියාගෙන ඉන්නත් අමාරුයි. වර්ධකරවයි කියලා
ඔප්පු කරගන්නත් අමාරුයි. අන්තිමට ඔය නිව්යෝර්ක් උසාවියෙන් ඕක නතර වෙන්නේ නැහැ නේ. සුප්‍රීම උසාවියටත් යයි ඒක.